මම තමරා මගේ ගම මාවෙන්න මහනුවර වත්තක ප්‍රදේශයට තමයි මගේ ගම අයිති වෙන්නේ. සුළුවෙන් ගාමන් ෆැක්ටරි එකක් කරගෙන යනවා. හැබැයි ඒක මගේ පවුලේ ඇතුලේ තමයි වෙන්නේ. අපි එකමුතුව හැමදේම කරගෙන යනවා. පිටට වැඩ දීලා තියෙනවා. මගේ කාවට ඇවිල්ලා සාම්පල් කරලා ළමයි වැඩ අරගෙන යනවා. සෙන්ටර්ස් 3ක් තියෙනවා මට මේ ගෙදරට අමතරව. මගේ ෆැක්ටරි එකේ නම CTS ගාමන්. පවුලේ ටික තමයි ඉස්සෙල්ලාම කරන්න පටන් ගත්තේ. සජ්ජේ ආයතනය ගැන මම පොඩි හැඳින්වීමක් කරන්නම්. මුලින්ම මට සජ්ජේ ආයතනය ගැන කියන්න දුන්නේ මගේ යාළුවෙක්ගේ මාගෙන් තමයි මම අඳුරගත්තේ. එතනින් කේසර කියන මහත්තයා. කේසර මහත්තයා හම්බ වෙලා මම කතා කරගත්තා මගේ ව්‍යාපාරේ කොහොමද දියුණු කරගන්නේ කියලා. ඊට කලින් මම ලෝන් එකක් ගන්න ගියාම රජ්‍ය ආයතන වලින් රජ්‍ය බැංකු වලින් ගන්න ගියාම ගොඩ ප්‍රශ්න තියෙනවා, ඩොකියුමන්ට් ඉල්ලනවා, নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඒ හේතු මත මම කේසර මහත්තයාගෙන් අහුවාම මගේ ව්‍යාපාරය දියුණු කරගන්න උදව් කරන්නම් කිව්වා. දැනට මම තුන්වෙනි ලෝන් එකත් අරගෙන ඉවරයි. එතකොට මගේ ලෝන් මම ටොප් අප් කරලා මම ලෝන් ගත්තේ. සෑහෙන මට කේසර මහත්තයා තමයි උදව් කරේ. මම කණ්ඩායම් නායකයා. එතකොට මගේ කණ්ඩායමේ 13 දෙනෙක් ඉන්නවා. මගේ 13 දෙනාගෙන් දැන් 5 දෙනෙක් විතර සාමාන්‍ය සුළුවෙන් ව්‍යාපාර වෙනම පටන්ගෙන තියෙනවා. මේ හැම දෙයකටම උදව් කරේ සජ්ජේ ආයතනය. කාන්තාවක් විදියට කියන්නේ සජ්ජේ ආයතනයත් එක්ක එකතු වුණොත් කාන්තා අපිට දුර ගමනක් යන්න පුළුවන්. විශ්වාසයෙන් වැඩ කරොත් අපිට අතහිත දෙනවා කියන එක ලොකු විශ්වාසයක් තියෙනවා මට. කාන්තාවක් කියන්නේ කාර්යබහුල ජීවිතයක් ගෙවන කෙනෙක්. ඒකට මගේ ව්‍යාපාරයත් එක්ක මට ඇත්තටම මේ ණයක් ඉල්ලුම් කරන්න හරි මොනම දෙයකටවත් බැංකුවට මට යන්න අවස්ථාවක් නෑ. ඒක මට කාලේ වෙලාව මදි. ෆෝන් එකෙන් අපිට ඔන්ලයින් වේ හැමදේම කරගන්න පුළුවන්. සජ්ජේ ආයතනයේ හැම පාසකමක්ම සැලසලා තියෙනවා. මම තව දෙයක් කියනවා අපේ කාන්තාව සති ණය වලට ගොඩාක් යනවා. සජ්ජේ ආයතනයත් එක්ක එකතු වෙලා වැඩ කරොත් සජ්ජේ ආයතනය කියන්නේ මයික්‍රෝ ක්‍රෙඩිට් උනාට සති ණය ක්‍රමයක් නෙමෙයි. ඒක මාස් පතා දෙන එකක්. කිසිම දෙයකට බයක් සැකක් නැතුව සජ්ජේ ආයතනයත් එක්ක එකතු වෙන්න ජීවිතය සාර්ථක කරගන්න.